මධ්‍යම අධිවේගී මාර්ගයේ කෑලි කීපයක් තියෙනවා. අදියර 4ක් තියෙනවා. පළමු අදියර එන්නේ කඩවතින් ඉඳලා මීරිගම දක්වා මාර්ගය කිලෝමීටර් 36.441ක් පමණ දුරයි. ඒක අපි ඇත්තටම ඉස්සෙල්ලාම පටන් ගන්නේ 2015 අගෝස්තු 4 වෙනිදා තමයි අපි ඇග්‍රීමන්ට් අත්සන් කරන්නේ. නමුත් අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා. තාම ඉදිකිරීම අවසන් කරන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. ඒකේ පෞද්ගලික කාලයේ ඉදිකිරීම ප්‍රමාණය කඩා වැටුණා. ඒ මුදල රුපියල් බිලියන 7.0 ගාණක් මට මතක විදිහට අගය දැන් ඒගොල්ලෝ කියනවා මෙතනින් එහාට මේවා කරන්න යනවා. මං ආවේ නැත්තම් ඊටු ටිකක් ඩෝසර් කරලා මං ඇවිල්ලා නැවැත්තු. මේකේ වටිනාකම තියෙන්නේ මේ ගහේ විතරක් නෙමෙයි මේ මුළු පරිසර පද්ධතියම. බලන්න මේ වටපිටාව මේ තියෙන වැල් වර්ග. මේවා හැදෙන්න කොච්චර කල් යනවද? මේ පරිසර පද්ධතිය හැදෙන්න කොච්චර කල් යනවද? මේ ගහ ගලවලා ගිහිල්ලා වෙන තැනක හිටවන්න ලංකාවේ තාක්ෂණයක් තියනවද කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එහෙම ගෙනිය හිටෙව්වට පස්සේ ඒක පැලවෙයිද මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි හිටපු හැම මීටින් එකකම තීරණය වුණේ පාර වෙනස් කරලා මේ පද්ධතිය රකින්න ඕන කියන එක. ඒක තමයි බයොලොජිස්ට්ලාගේ ඒකමතික තීරණය වුණේ. නන්දසේන මහත්තයා දිවුරුම් දීලා මේ වනය ආරක්ෂා කරනවා කියලා තමයි එතුමා දිවුරුම් දුන්නේ. දැන් වර්තමාන කාන්තාවොත් මේ රජතුමාගේ කාලේ ගස් ආරක්ෂා කරන, වනය ආරක්ෂා කරන, කැලේ ආරක්ෂා කරන සටන් කරනවා. දැන් ඒකේ සටනේ පෙරමුණේ කියවෙන නම් කීපයක් තියෙනවානේ. දේවානී ජයතිලක. දේවානී ජයතිලකත් මේ වගේ ගහක් රැක ගන්න සටනක් කරා. මොකක්ද? රතු දත්ත පොතේ තියෙන ගහක්. රන්තෙලඹු ගහ වගේ නෙවෙයි. රතු දත්ත පොතේ තියෙන ගහක්. ලෝකේ දුර්ලභ ගහ. රෝඩියා සිලෝනිකා ගහ ආරක්ෂා කරන සටනක් දුන්නා. මෙම සාකයේ නිසා මේ වැඩ කරන චීන කොන්ත්‍රාත් සමාගම මේ වන විට ප්‍රමාද ගාස්තු විදිහට බිලියන 5ක පමණ ක්ලේම් එකක් දාලා තිනවා. ඒගොල්ලන් අපේක්ෂා කරනවා මේ සාකය මෙතනින් ඉවත් නොකරවොත් මීට වැඩිය ක්ලේම් එකක් මේ ව්‍යාපෘති සඳහා මේගොල්ලන් ඉදිරිපත් කරන්න. ඒකෙදි දීලා තිනවා මෙම ශාකය බේරලා ශාකය අයිනෙන් මාර්ගය වෙනස් කරොත් රුපියල් බිලියන 8.5ක වගේ මුදලක් යනවා කියලා තියෙනවා. නැත්තම් මේ ශාකය උඩින් අපි කියනවා පාලමක් වගේ ෆ්ලයි ඕවර් එකක් විදිහට ගියොත් රුපියල් බිලියන 15ක වගේ වියදමක් දරන්න වෙනවා. ඉතින් මේ වගේ වියදමක් අමතරව දරන්න වෙන හින්දා තමයි තීරණය ගත්තේ. තවදුරටත් මේකෙන් අපිට මේ වියදම දරන්න බෑ. මේ මුදල යන්නේ මහජනතාවගේ මුදල්. මේ ගාන නිසා මෙවැනි පිරිබෑයක් අපිට දරන්න බෑ.